අයිබෝන් කියලා පිළිගන්නවා SLT YouTube channel එකට. අද වීඩියෝ එකක් අරන් ආවා SMPS power supply. SMPS බල සැවීමක් කොහොමද අලුත් වැඩියා කරගන්නේ කියලා. power module එකක් තියලා. මේ laptop charger එකක්. මේක මේ ගෙනත් දෙද්දී නම් ගොඩක් component damage වෙලා. ඒක හදාගන්න බැරි තත්ත්වයක තිබ්බ නිසා තමයි මේ power module එකක් තියලා හදන්න බැලුවේ. අපි මේකේ බලද්දී මේකේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක විදිහට පාවිච්චි කරලා තියෙන SMD type මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක්. කියන්නේ IC එක. මේක IC එක හොඳට ඩැමේජ් වෙලා. IC එක ඩැමේජ් වෙලා තිබුණ නිසා මුකුත් කරගන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසා තමයි power module එකට යන්න තීරණය කරේ. power module එක සම්බන්ධ කරන්නත් අපි මුලින්ම කරන්න ඕනේ මේකේ මේන් කැපැසිටර් එක තියෙනවා. මේ ස්මූතින් කැපැසිටර් එක මෙතන මේකේ දෙපැත්තට වෝල්ටේජ් DC වෝල්ටේජ් 300කට එනකම් හදා ගන්න ඕනේ. ඒක හදාගත්තට පස්සේ විතරයි තමයි අපිට පවර් මොඩියුල් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. මේ පවර් මොඩියුල් එක මේ පින් 5ක පවර් මොඩියුල් එකක්. මේකට සම්බන්ධ කරන්න කලින් මේකේ වයර් ටික කොහොමද මේ පවර් සප්ලයි එකට සම්බන්ධ කරන්න කියලා අපි පොඩ්ඩක් බලමු. මම ඒක සර්කිට් ඩයග්‍රෑම් එකකින් තමයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. සර්කිට් ඩයග්‍රෑම් එක ඇතුළේ තියෙනවා. සර්කිට් ඩයග්‍රෑම් එකකින් තමයි පැහැදිලි කරන්නේ. මුලින්ම අපි මේක බලමු. මෙතනින් 230 වෝල්ට් AC ලබා දෙනවා. ඒක ෆියුස් එකක් හරහා රෙක්ටිෆයර් එකට සම්බන්ධ වෙනවා. රෙක්ටිෆයර් එකෙන් තමයි DC පවරට පත් කරන්නේ. DC පවරට පත් කරලා මේ තමයි ස්මූතින් කැපැසිටර් එක මෙතන. මේ ස්මූතින් කැපැසිටර් එකට ලබා දෙනවා. මේක වෝල්ට් 300කට 320 අතර ප්‍රමාණයක charge වෙනවා. එතනින් එහාට තමයි අපි power module එක සම්බන්ධ කරන්නේ. power module එකේ wire ටික කොහොමද සම්බන්ධ කරන්නේ කියලා මේ ඩයග්‍රෑම් එකේ මම පෙන්නලා දෙනවා. මේ තැන් වලට තමයි power module එකේ wire ටික අපි සම්බන්ධ කරගන්න ඕනේ. මේකේ power module එකේ වයර් පහක් තියෙනවනේ. මේ වයර් පහෙන් කොළ පාට වයර් එක. දැන් කොළ පාට වයර් එක සම්බන්ධ කරනවා මේ මේන් ස්මූතින් කැපැසිටර් එකේ ධන පින් එකට. ධන පින් එකට තමයි කොළ පාට වයර් එක සම්බන්ධ කරන්නේ. එම කළු වයර් එකක් තියෙනවා. කළු එක කැපැසිටර් එකේ ඍණ පැත්තට සම්බන්ධ කරනවා. ඒ වගේම කහ එක කහ වයර් එක තමයි කහ වයර් එක සම්බන්ධ කරගන්නවා මෙතන මේ ට්‍රාන්ස්ෆෝමර් ඩ්‍රයිව් කරන MOSFET එකේ මැද පින් එකට. නැත්නම් ඩ්‍රේන් පින් එකට තමයි කහ වයර් එක සම්බන්ධ කරගන්නේ. ඒ වගේම මේකේ රතු වයර් එකක් තියෙනවා. රතු පාට වයර් එක සම්බන්ධ කරගන්න ඕනේ අපි. මේකේ තව තියෙනවා ඩයෝඩ් එකක් සහ කැපැසිටර් එකක් දාලා වෝල්ටේජ් එකක් කරන් තියෙනවා මෙතන IC එක ගාවට. ඒ කැපැසිටර් එකේ ධන පැත්තට තමයි රතු පාට වයර් එක පාස් කරන්න ඕනේ. ඒ වගේම සුදු වයර් එක තුලා තියෙනවා. සුදු වයර් එක අපි ඔප්ටෝ කප්ලර් එකේ මේ පින් එකට කප්ලරේට පාස් කරනවා. බලමු දැන් අපි මේකට මේ පවර් සප්ලයි එකට පවර් මොඩියුල් එක තියලා මුලින්ම අපි මේකට 300 වෝල්ට් පැමිණෙන්න හදා ගන්න ඕනේ. මේකෙන් දැන් 300 වෝල්ට් පැමිණෙන්න මම හදලා තියෙන්නේ. අපි බලමු පවර් එකට සම්බන්ධ කරලා කොහොමද වෝල්ටේජ් එක කියලා. පවර් එකට සම්බන්ධ කරනවා. මේ මල්ටිමීටරේ අපිට 306ක DC වෝල්ටේජ් එකක් පේනවා. ඒ කියන්නේ මෙතන ස්මූතින් කැපැසිටර් එකට වෝල්ටේජ් හැදෙනවද? අපි දැන් මේක පවර් එකෙන් ඉවත් කරත් මේ මේන් කැපැසිටර් එකේ වෝල්ටේජ් එක ඒ විදිහටම සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේ පවර් එකෙන් මම මේක ඉවත් කරලා තිබ්බත් මෙතන වෝල්ටේජ් එක 280ක් විතර තියෙනවා. මේක අපිට එහෙම් පිටින් ඇල්ලුවොත් එහෙම දැන් අපිට විදුලි සර වදින්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේක ඉස්සෙල්ලා ඩිස්චාර්ජ් කරගන්න ඕනේ. මේ කැපැසිටර් ඩිස්චාර්ජ් කරගන්න ඕනේ. ඒකට කරන්න මේ වගේ පිල්මන් බල්බ් එකක්
පාවිච්චි කරන එක තමයි සුදුසුම ක්‍රමය. පිළිමන බලපෑය පාවිච්චි කරලා මේක දැන් ඩිස්චාර්ජ් එක ඉවත් කරගමු. දැන් ඩිස්චාර්ජ් එක ඉවත් කරගත්තා. දැන් මේකේ වෝල්ටේජ් 3ක් වගේ පොඩි වෝල්ටේජ් එකක් තියෙන. ඒ කියන්නේ දැන් මේක අපි අතින් ඇල්ලුවට ප්‍රශ්නයක් නැහැ. එහෙම වෝල්ටේජ් තියෙද්දි මේක වැඩ කරොත් එහෙම අපිට විදුලි සර වදිනවා. ඒ වගේම මේ පවර් මොඩියුල් එක ඩැමේජ් වෙන්නත් ඉඩ තියෙනවා. දැන් බලමු අපි මේකට පවර් මොඩියුල් එක කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. සර්කිට් ඩයග්‍රෑම් එකේ විදිහට කොළ පාට වයර් එක ස්මූතින් කැපැසිටර් එකේ ධන සප්ලයි එකට අපි පාස් කරනවා. ඊළඟට කළු වයර් එක කැපැසිටර් එකේ ඍණ සප්ලයි එකට පාස් කරනවා. ඊළඟට දැන් කහ වයර් එක මෙතන තමයි මේකේ MOSFET එක තිබෙන්නේ. MOSFET එකේ මැද පින් එකට. ඊළඟට තියෙන රතු වයර් එක මෙතන මේ කැපැසිටර් එකේ ධන පැත්තට. ඒ කියන්නේ දැන් මේ මෙන්න මේ පැත්තට ධන පැත්තට එකත් පාස් කරත්තා. ඊළඟට තියෙන සුදු වයර් එක ඔප්ටෝ කප්ලර් එකට පාස් කරන්න තියෙනවා. ඔප්ටෝ කප්ලර් එකේ පාස් කරනකොට මේ තියෙන ඔප්ටෝ කප්ලර් එක ඊළඟට ඔප්ටෝ කප්ලර් එකේ තියාගෙන පින් එක පාස් කරගෙන ඉවරයි. අපි නැවත බලමු වයර් ටික සම්බන්ධ හරිද කියලා. කොළ වයර් එක කැපැසිටර් එකේ ධන පැත්තට සම්බන්ධ කරලා තියෙනවා. කළු වයර් එක ඍණ සප්ලයි එකත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. කහ වයර් එක MOSFET එකේ මැද පින් එකත් එක්ක පාස් කරගෙන තියෙනවා. රතු වයර් එක මෙතන කැපැසිටර් එකේ ධන සප්ලයි එකත් එක්ක ධනයටත් එක්ක පාස් කරගෙන තියෙනවා. ඒ වගේම සුදු වයර් එක ඔප්ටෝ කප්ලර් එකත් පාස් කරගෙන තියෙනවා. දැන් වයර් ටික පවර් මොඩියුල් එකේ වයර් ටික පවර් සප්ලයි එකට සම්බන්ධ කරලා ඉවරයි. අපි බලමු ඒක කොහොමද පවර් එක දීලා කොහොමද වැඩ කරන්නේ කියලා. ඊට කලින් මෙතන අවුට්පුට් පැත්තේ වෝල්ටේජ් කොහොමද කියලා බලා ගන්න වයර් කෑල්ල එක්කුත් පාස් කරනවා. මේ වගේ පවර් සප්ලයි આવුත් ඩැමේජ් වුණා කියලා සික්කර දාන්න යන්න එපා. මේ වගේ පවර් මොඩියුල් එකක් හරි තියලා බලන්න හදලා නැවත ටික කාලයක් පාවිච්චි කර ගන්න පුළුවන් හදලා. හරි. දැන් හසන් ඉවරයි. දැන් අපි මේකට සප්ලයි එකක් දීලා බලමු කොහොමද කියලා. සප්ලයි වැඩ කරනවා නම් මෙතන ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඒක වැඩ කරන්න ඕනේ. තව දෙයක් සප්ලයි දෙන්න කලින් බලන්න අපි මේවා පාස් සද්ද හරි නිවැරදිව පැස්සුවාද. ඒ වගේම පාස් සද්ද ඊයන් කැලි ඊමේ කියලා වෙන වෙන තැන් වල තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම පවර් එක දුන්නොත් පවර් මොඩියුල් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් හොඳට බලලා සප්ලයි ලබා දෙන්න. සප්ලයි දීලා බලමු.
වැඩේ සාර්ථකයි. පවර් මොඩියුල් එක දාලා පවර් සප්ලයි එක ඔන් වුණා. එතන ඉන්ඩිකේටරේ වැඩ කරනවා පේනවා. ඒ වගේම බලන්න ඕනේ දැන් මේකේ වෝල්ටේජ් කොහොමද කියලා. වෝල්ටේජ් හැදෙනවා 19.4ක් වෝල්ටේජ් එක හැදෙනවා. වැඩේ සාර්ථකයි. සියලු දෙනාටම සුබ දවසක්.